සමහර තැන්වල කියනවා මේ ආණ්ඩුව බොරු කිව්වා කියලා. අපිට අහන්න තියෙන්නේ කියපු එක බොරුවක් කියන්න. කියපු බොරුවක් කියන්න. මොනාහරි කරනවා කියපු දේවල් නොකර ඉන්නවද? කරනවා කියපු දේවල් නොකර තියනවද? ඒ නිසා බොරු අල්ලන වැඩේ ජාතික ජනබලවේග රජයක් ඇතුලේ අනිවාර්යයෙන් ආණ්ඩුව හදලා සතියක් යනකොට 60 70ක් නම් ඒකට දාමික දානවම තමයි. ඒක ලෝකේ ආහාරවලට සෞඛ්‍යයට අධ්‍යාපනයට බදු ගහන්නේ. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? බෙහෙතට හේතට පරීක්ෂණයට ආහාර ටිකට දරුවගේ එක්සයිස් පොතට දරුවගේ අමතර කිවීම් පොතට දරුවගේ කවකොටු පෙට්ටියට බදු ගහනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනෙම්ම බද්ද අයින් කරනවා. එයි ආණ්ඩුව එන්නේ ජනතාව බලා ගන්න. මේගොල්ලෝ එන්නේ ඒගොල්ලෝ බලා ගන්න. අපි එන්නේ ජනතාව බලා ගන්න. අර සංචාර කර්මාන්තයට අවශ්‍ය හාල් ප්‍රමාණයක් ඇරුණුකොට වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. උගන්ඩාවේද සීසෙල්ස් වලද ලොස් ඇන්ජලිස් වලද බ්‍රවුන්සිල් වලද මේ රට පුරා මැද මුලනේද කොල්ලු පිටියේද මේ මහජනයාගේ ධනෙ හොරක් කර ඔක්කොම පවර ගන්නවා. උගන්ඩාවේ ධනෙ පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වට ඒක රාශියෙන් පමණයි. කියන පාර්ශවයන්ව නැවත කියන්නේ ඔබතුමාලා තමයි බොරු කියලා බලයට ආවේ. කියන්නේ විවිධ බොරු කිව්වා කියලා උගන්ඩාව ගැන කිව්වද අරවගේ බොරු කියනකොට අපි බොරු කියලා කියනවත් බොරු. මොකද අපි එහෙම જાති කියලා නැහැ. උගන්ඩා කතාවක් අපි නෙවෙයි කිව්වේ. උගන්ඩා කතාවක් කිව්වේ ඒගොල්ලෝ. සමුජ ජන බලවේග මට මතකයි. ඒ කාලේ අපිම තමයි කිව්වේ උගන්ඩාවේ රටවල් සල්ලි තියෙන ගොල්ලන් නමුත් අර ගෙනිච්ච කන්ටේනර් කියලා කියන්නේ ඒව නෙවෙයි. ඒව මෙහෙ මුද්‍රණය කරලා ගෙනිච්ච ඒවා ගැන. එතකොට ඒගොල්ලම බොරු කියලා. ඊට පස්සේ ඒ බොරු අපි කිව්වයි කියලා කියන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති බඩපත් වෙලා තියෙන්නේ. අක්කර 575ක් ගොඩට එන්න. අඩුමතරමේ පතුල අක්කර 1000ක්වත් තියෙන්න ඕන. පතුල අක්කර 1000ක් පිරෙව්වොත් තමයි 575ක් ගොඩ වෙන්නේ මුහුදේ. ගල් විතරක් මට ඉංජිනේරු මහත්තයෙක් කිව්වා. ගල් විතරක් ඕන කියුබ් කෝටි 12. ගල් කියුබ් කෝටි 12. ණය ගෙවා ගන්න බැරි රටක්. ඩොලර් සංචිත බිඳුවට හිඳිච්ච රටක්. මේක ණයක් නෙවෙයි මේක උගුලක්. ජනතාව හිතනවා අනේ ඉතින් ණයක් නේ අපිත් ඉතින් ණය අරන් තියෙන නොහොනතරක් මේකත් ණයක් කියලා. නෑ ඒ ණයයි මේ ණයයි වෙනස්. දැන් ඔබ ණය ගන්නකොට අපකාරයෝ කවුද? අපකාරයෝ දෙන්නයි. ණය දෙනවා බැංකුවේ. මේකට මොකක්ද අපේ? මේකට අපේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා උඹලට ණය දෙන්න. අවුරුදු 4ෙන් දෙන්නේ. පළවෙනි වාරකයේ දෙන්නේ ඉස්සලා මේ ටික කරලා වරෙල්ලා කියලා වැඩ ටිකක් පැවරුවා. විදුලි බිල වැඩි කරපන් කිව්වා. තෙල් බිල වැඩි කරපන් කිව්වා. ආදායම් බාද්දක් ගහලා ඔය වෘත්තිකයන්ට බදු ගහපල්ලා කිව්වා. ඔන්න ඔය වැඩ ටික කරලා කියලා කිව්වා IMF දෙයියන්ට කිව්වා දේවයන් වහන්සේ විදුලි බිල වැඩි කළෙමි. ආදායම් බද්දක්ද ගැසුවෙමි. බඩු මිලක් ටිකක් වැඩි කළා. තෙල් මිලක් වැඩි කළා. පළවෙනි වාරකයේ දෙන්න කිව්වා. ඔන්න දැන් මිලියන 330ක් දුන්නා. ඒකෙන් ණයක් ඉන්දියාවට ගෙව්වා. තව 250ක් කියන අතරේ දැන් IMF දෙයියෝ කියනවා හරි ඊළඟ වාරකයේ ගන්න නම් ටෙලිකොම් එක විකුණපන්. ලංකා හොස්පිටල් එක විකුණපන්. සහනාධාර කපන්න ඕනේ. සමෘද්ධි ටිකක් අඩු කරන්න ඕනේ. වැඩි හිටි දීමන අඩු කරන්න ඕනේ. රාජ්‍ය සේවය අඩු කරන්න ඕනේ. රාජ්‍ය ආයතන සමහර ඒවා වහන්න ඕනේ. ඔන්න දෙවෙනි වාරිකේ දෙනවා. අන්තිමට රටටම ෂොට් එක දෙන්න පාර හැදිලා තියෙනවා. රටටම කෙලවන්න. දැන් ඒ නිසා ජාත්‍යන්තර මුල් අරමුදලට අත්මුද්‍රාවල ගත්තොත් සහෝදරයා සහෝදරි ඒකන් ඩොලර් පිළිච්ච විලක් තමයි. මේ ජාත්‍යන්තර අරමුදල මුල් අරමුදල කියන විලෙන් ඩොලර් බීපු ඩොලර් ගත්තු එක රටක් තියෙනවාද? ගොඩකේ එක රටක් නෑ. ලංකාවගේ පුංචි රටවල් නෙමෙයි පාකිස්තාන ආර්ජන්ටිනා ඒකෙන් උත්තර වලින් මේ මාස 6කට පොඩි අපායින්ටල් එක වගේ එකක් වෙනවා. ඊට පස්සේ කඩම් වටනවා. තිබුණාට වඩා පහළ. ඒසාර ආජිත සියලු ජාත්‍යන්තර සංවිධාන විසින් අනතුරු වඟවා තිබෙන්නේ තවත් මේ අර්බුදයේ තීව්‍ර වෙන බව. ඔබ දන්නවා පහුගිය දශක ගණනාවක් ඉතියෝපියාවේ ආහාර නැතුව මහමග මිනිස්සු මැරෙන හැටි දැක්කා. අපි ගියාද ඉතියෝපියාව කොට ගන්න? නෑ. ලෝකේ රටවල් ඒවා බලනවා. කුඩා ආධාර කරනවා. නමුත් ඒව රටක් ගොඩ ගන්න මැදිහත් වෙන්නේ නැහැ ලෝක රටවල්. එනිසා කවුරු හරි හිතනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපි ගොඩ ගනි. ලෝක බැංකුව අපි ඇවිල්ලා ගොඩ ගනි. එහෙම වෙන්නේ නැහැ. පචවිදින ඒවා අහන්න අපි වේලුණගිනි අව්වේ හෙල් බාට ජොක්කු අමුඩ ගහන් තමයි ටුවර් ගැහුවේ කටරෝල් කරලා ඇස්පත ලොකු කරලයි බොරු කිව්වේ රැල්ලටත් කෙලවෙලා වාගේ වැල්ලට ගොඩ ගැහුවේ